උඹ ඊයේ බුරු ගාන ගියාද බං? මට නම් එන්නත් බැරි වුණා බං. මට නම් ඊයේ වාසි බං මේ බලන් සල්ලි. අඩෝ ඔතන කීයක් විතර තියෙයිද බං? 5යි 10යි 14ක් වගේ තියෙයි බං. එහෙනම් ඕකෙන් අම්මට බේට් ටික ගන්න කීයක් හරි දියන්. හරි අම්මට බේට් ටික පස්සේ හරි අරන් දෙන්න බැරි අපි අවසර අඩියක් ගහමු. එහෙනම් අවසර සෙට් වෙමුකෝ. අන්න අරු වෙනවා බං. අන්න අරු බයිසිකලෙත් තල්ලු කරන් එන්නේ තෙල් නැතුව ඇති අනිවාර්යෙන්. ඔව් බං ඕකයි බයික් හැමදාම තෙල් නැහැනේ. ඕකයි එන්නේ අනිවාර්යෙන් අපේ සල්ලි කීයක් හරි ඉල්ල ගන්න. ඔබ මේක අංග ගනින්කෝ. අද හොඳ වෙලාවට බං බලා හම්බුනේ. ඇයි මොකෝ උනේ බයික් එක තල්ලු කරන් එන්නේ? මං හොස්පිටල් එකට ගියා බං. එනකොට බයික් හිට දෙන්න නැතුව. ඊට සල්ලි කීයක් කරන්නද ගන්න? අඩෝ ඔබ කලින් කියන්න බෑ බං. මගේ අතේ දැන් කීයක්වත් නැහැ බං. එහෙමද බං? හරි කමන්නේ මං ගිහිල්ලා එන්නම්. උඹට මං කිව්වනේ අරුවාවේ මගේ සල්ලි කීයක් හරි ඉල්ලන්න කියලා. ඒ වුණාට උඹට කීයක් හරි දෙන්න තිබ්බනේ. උඹට පිස්සුද බං? හලෝ අම්මේ. පුතේ මට උදේ හොඳටම අමාරු වුණානේ. ඉතියා පැත්තේ පුතා ඇවිල්ලා මාව එක්කරගෙන ගියේ. එයාගේ සල්ලි වලින් බේට් ටිකක් තරන් දුන්නා. කවුද මේ අපේ ගෙට එහා පැත්තේ එක්කෙනා? ඔව් පුතේ. හරි අම්මේ මං ඉක්මනට ගෙදර එන්න. මොකෝ කේස් එක? නෑ බං අපේ අම්මට හොඳටම අමාරු වෙලා අරු තමයි හොස්පිටල් ගිහලා උගේ සල්ලි වලින් බේත් තරන් දීලා තින්නේ. උඹ ගෙදර ඵලයන් මං අරුව හම්බෙලා එන්න. මචං පොඩ්ඩක් ඉඳහම් බං. අඩෝ මන් දන්නේ නෑ බං මේ සල්ලි වලින් අම්මට බේත් තරන් දුන්නා කියලා. ඒක මොකද්ද බං? උඹලේ අම්මා කියන්නේ මගේ අම්මා වගේ තමයි බං. අඩෝ මට සමාවයන් බං. මන් ළඟ සල්ලි තිද්දි උඹට මන් නෑ කිව්වේ. උඹ මේකෙන් තෙල් ටිකක් ගහගනි. එපා බං උඹ ඕක තියාගනි. අඩෝ ඇයි බං උඹ එහෙම කියන්නේ? උඹ දැන් ඕක දෙන්න ගන්නේ උඹලේ අම්මට උදව් කරගෙන ඉඳන්නේ. නැත්තම් කවදාවත් උඹට සල්ලි දෙන්නේ නෑනේ. උදව්වට උදව්වක් කරන්න නෙමෙයි. හදවතින් උදව් කරන්න බලා මිනිස්සෙක්. මං ගිහිල්ලා එන්නම් බං. අම්මා පරිස්සෙන් බලාගනි.